ආයුෂ බෝවේ වසිල් දෙනාටම අප්‍රේල් 24 පස්සේ අද වීඩියෝ එකක් දාන්නේ. ඉතින් මම මේ ආර්ථික අපහසුතාව හේතුවෙන් ලියාක් ඇඩ් එක කාලයක් නතර කරලා තිබුණා. ඉතින් මගේ ටැංකිය මෙතන තමයි තිබුණේ. ටැංකිය 9ක් තිබුණා. 9න් මම දෙන්න තීරණය කරා විකුණුවා එක්තරා ආයතනයකට. ඒ ටික දුන්නා. මෙතන එහා පැත්තේ තිබ්බා 5යි 5 ටැංකිය ගැලෙව්වා. කොහොම ටික අයින් කරලා දැම්මා. එතකොට බෝල් නෙළුම් බෝල් තිබුණා. ඒවත් ඔක්කොම විකුණුවා මම. අයින් කරන්නම හිතාගෙන කරේ. ඉතින් මට මෙච්චර ඉතුරුනේ අන්තිමටම ඉතුරුනේ මෙන්න මේ නෙළුම් බෝල් දෙකයි. අර ඉස්සරහා තව එකක් මම නවලා තිබ්බා අනිත් පැත්තට. ඒ නෙළුම් බෝල් එකයි. ඒ ටික විතරයි. එතකොට මේකේ තමයි මගේ අන්තිම මාළු ටික ඉතුරු වෙලා හිටියේ. මේ මාළු ටික මම ෆොටෝස් වලින් පෙන්නන්නම්. එතකොට දැන් මට ආයේ මම පටන් ගන්න කියලා හිතාගෙන ආයේ මුලින් ඉඳන් මම පටන් ගත්ත විදිහටම ආයේ බිඳුවටම ගිහිල්ලා ආයේ පටන් ගන්න තීරණයක් ගත්තා. ඉතින් මම ඊයේ ගිහිල්ලා ගප්පි වෙරයිටි 3ක් ගෙනාවා. ඒ වෙරයිටි 3 රෙඩ් එක, කෝබ්‍රා ටේල් සහ එලිෆැන්ටිය ගප්පි නෝමල් එකක් මට හම්බුණා. ඉතින් ඒ පෙයාර් 3ක්. එතකොට මාළු එක එක විවිධ මේ වර්ග වලින් මාළු වගේක් මම අරන් ආවා. ගප්පි තමයි. ගප්පින්ගෙන් තමයි මම මුලින්ම පටන් ගත්තේ. ඉතින් කලින් අර මම ටැංකි ගොඩක් ඔය වීඩියෝස් වල පෙන්නුවාට ටැංකි ඒවත් මම එකින් එක එකතු කරගත්ත ටැංකි. ඉතින් මේකත් මම ඉතුරු කරගත්තේ නිකම් මෙන්න මේ මාළු මෙතන උඩ පේන ඉතින් මේ ඉන්නේ ගුරාමි. මේ තුන් දෙනා විතරයි මම ඉතුරු උනේ. මේ ඉන්නේ මෙන්න මේ ගුරාමි තුන් දෙනෙක් මම ඉතුරු කරගත්ත. මම ටැංකි වල තියලා ලොකු කරපු පැටව තුන් දෙනෙක් විතරයි හිටියේ. එතකොට ඉතින් මේගොල්ලොන් තියාගන්න හේතුවෙන් තමයි මේ බෝල් ටික තියාගත්තේ. ඉතින් ඒකෙන් මම දැන් ආයි බිඳුවෙන් පටන් ගන්න කියලා හදන්නේ. මෙතන ටැංකියත් මම දාගෙන ඉන්නවා ගප්පි. එලිෆැන්ටිය කියන වර්ගයේ තමයි මේකේ ඉන්නේ. නමුත් උන් අර ඔරිජිනල් මම මෙතන එලිෆැන්ටියස් කියන නෝමල් වර්ගයක් තමයි මම ගත්තේ. ඊයේ ඇක්වේරියම් එකට ගිහලා මම දැකලා අරන් ආවා ආසාවට. ඒතකොට දැන් මේගොල්ලෝම සාමාන්‍ය බීඩින් ප්‍රොසෙස් එකකට දාලා තිනවා. නමුත් මුලින්ම පටන් ගන්නකොට බීඩින් ප්‍රොසෙස් එකකට දානකොට ටික දවසක් යනවා. මේගොල්ලෝම දාන්න හරි අමාරුයි. ඉතින් මේගොල්ලෝම වෙන වෙනම දැන් විතරක් මම වෙන් කරගෙන තියෙනවා ටැංකිය වලට. මං ගාව තියෙන පහසුකම් එක්කලා තියෙන විදිහට තමයි මේක දාගෙන තියෙන්නේ. බලමු අපි ඉස්සරහට කොහොමද කරගෙන යන්න කියලා මේ ටික. මම වීඩියෝස් ටික අරන් එන්නම්. පැටව ආවට පස්සේ පැටව ගත්ත විදිය, පැටව කී දෙනෙක් ඉන්නවද, එතකොට ඒගොල්ලෝගේ දිනවලට කඩන්න ඕනේ. ගෑනු පිරිමි සත්තු වෙනම වෙන් කරන්න.